අසව් කළු සුදු අලු අවකාශයේ සලුවේ සිට මළුව දක්වා තරුවක දාබිදු කැන්දා රැඳු කලා කෙරුන් සමගින් අද දින සිට ඔබට එකතු විය හැකි. අපේ වැඩේ ටිකක් වෙනස්. වෙනදට නළුවෙක්ව ගෙනල්ලා නළුවගේ ඕපදූප ටිකක් කතා කරලා නළුවව ගෙදර යවන පුරුද්දක් අපේ මාධ්‍ය ශාස්ත්‍රයේ කාගාවක් තිබ්බා. හැබැයි අපි අසව් ස්ටුඩියෝ එකේ අපි තැන් කීපයක් හදලා නළුවන්ට රඟපාන්න දීලා නළුවන්ට ඇඳුම් අඳින්න දීලා නළුවන්ට නළුවගේ කාර්යයට අමතරව අනිත් කාර්යයන් කරන්න අවකාශයක් සලසලා තියෙනවා. නළුව ඔක්කොම කරන්න ඕන නිසා නෙමෙයි, නළුව ඔක්කොම දැනගෙන ඉන්න ඕන නිසා. අපේ මේ කන්ටෙන්ට් වල අපිත් එක්ක එකතු වෙනවා අකලංක ප්‍රභාෂ්වර. ලැබුණොත් සතුටුයි නැත්තම් අවුලක් නැහැ. ඒ මට පඩිය තියෙනවා. බෝනස් එක නැති වෙයි. දමිත් ක්‍රේෂන්. අම්මලා ඉතින් මට අනිවාර්යෙන් මාසෙක කොහමද යනවා ගමට යන්න ඕන නැත්තම් කැරෙනවා කියලා. චානක බණ්ඩාර. ශානක උදාර. ආයිමුනේ ග්‍රාමවලට ඉතින් නැටුවද නැපල්ලද? ධනුෂ් දිසානායක. ඊට පස්සේ මට හිතුණා ස්වර්ණමාල ආරච්චිගේ ෆිල්ම් එකක් බලන්න. ඒකේ පළවෙනි දේ අනන්ත රත්නය. මගේ ජීවිතේ කැමති මේකට යයි. පූජන දන්දෙනිය. ඒ හිනාවුන් මම දන්න දැවැන්ත ඇඳුමේ මම දන්න දැවැන්ත වංශයක් දෙන ගුරු ටික. නදීක හේවා කණ්ඩම්බි. සම්මුරු අතිර කියලා. ඒක තමයි ටර්නින් පොයින්ට් එක. එහෙම නැත්නම් මේ වෙනකොට නදීක ඔය එක්ක අංගඩාන්ති ඔය රීල් එකක් කරගෙන කසුන් ලියනගේ. ඒක ලොප්පේ ජම්පිස් ගාලා එක තාම නැහැ. වාස අපි දකින්න එක එක වැඩවල එක එක විදිහට ඉතින් අද දින සිට ඔබට ඉදිරියට නළුවෝ නිලියෝ ගායකයෝ ගායිකාවෝ කලාකරුවෝ ඔය කියන ඕනම කෙනෙක්ගේ කලා කෙරුම් දැක ගැනීම හැකියාව අපිත් එක්ක එකතු වුණොත් තියෙනවා. අපිත් එක්ක එකතු වෙන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කලාකරුවන්ගේ කලා කෙරුම්. එයාලගෙන් දැනගන්න පුළුවන් නළුවෙක් වෙන්නේ කොහොමද? එයාලා නළුව වුණේ කොහොමද? සංගීතය කරන්නේ කොහොමද? එයාලා සංගීතය කරේ කොහොමද? චිත්‍ර අඳින්නේ කොහොමද? එයාලා චිත්‍ර ඇඳේ කොහොමද? එකතු වෙන්න අපිත් එක්ක.